ප්‍රේක්ෂකයනි, බයිබලයේ පොත් ගීතිකා ලෙස සවන් දීමට මෙන්න ඔබට අනගිය අවස්ථාවක්. එහි ආරම්භයක් වශයෙන් රෝම පළවෙනි පරිච්ඡේදය ගීතමය රාවයෙන් ඉදිරිපත් වේ. රෝම පොත ක්‍රිස්තු වර්ෂ 55-57 කාලවත් වනුවේ එනම් නීරෝ අධිරාජ්‍යගේ පාලන සමයේදී කොරින්තී සිට ප්‍රේරිත පවුල් විසින් මේ වන විටදී තවමත් පීඩාවන් විධිමත් ලෙස ආරම්භ වූ රෝමීය සභාවට ලියන ලදී. රෝම පළවන පරිච්ඡේදය ආරම්භ වන්නේ සුභාශිංසනය සමගින් වන අතර සුභාරංචිය යනු අදහන සෑම කෙනෙකුටම ගැලවීම සඳහා දෙවියන් වහන්සේගේ බලය බව ඔහු ප්‍රකාශ කරයි. උන්වහන්සේගෙන් ඈත් වී රූප වන්දනාවේ සහ පාපයේ ගිලී සිටින සභාව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තුලින් ගැලවීම ලබා ගැනීම සඳහා විශ්වීය කැඳවීමක් මෙයින් විදහාපායි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙකු ප්‍රේරිතයෙක් වෙන්ට කැඳවනු ලැබුවා වූ දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයා වන අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන අනාගතවරුන් ලවා ශුද්ධ ලියවිලි පොරපුරෙහි පොරොන්දු කෙරෙවු උන්වහන්සේගේ ශුභාරංචියට වෙන් කරනු ලැබුවා වූ පාවුල් දෙවියන් වහන්සේට ප්‍රිය වූ ශුද්ධවන්තයන් සිටින්ට කැඳවනු ලැබුවා වූ රෝමයෙහි සිටින සියල්ලන්ට ලියා එවන වගනම් අපගේ දිය වූ දෙවියන් වහන්සේගෙන්ද ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වේවා. ඒ පුත්‍රයාණන් වහන්සේ මාංසාකාරයෙන් දාවිද්ගේ වංශයෙන් ඉපිද ශුද්ධකම ආත්මයේ ප්‍රකාරයට දේව පුත්‍රයාණන් හැටියට මලවුන්ගේ නැගිටීම කරන කොටගෙන බලයෙන් යුක්තව ප්‍රකාශ කරනු ලැබූසේක. උන්වහන්සේගේ නාමයෙන් සා සියලු ජාතින් අතරෙහි ඇදහීමේ කීකරුකම පැමිණවීම පිණිස උන්වහන්සේගෙන් අනුග්‍රහයත් පොරරිටකමත් ලැබීමුව. උන්වහන්සේගේ නාමය නිසා අතරෙහි නුඹලාත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සන්තකවන පිණිස කැඳවනු ලැබුවහුය. පළමු කොට නුඹලාගේ ඇදහිල්ල මුළු ලෝකෙහි ප්‍රසිද්ධව තිබෙන නිසා නුඹලා සියල්ලන් ගැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි. මාගේ යාච්‍යාවලදි කඩ නැතුව නුඹලා සදහන් කරමින් දැන්වත් යම් අන්දමකින් නුඹලා වෙතට එන්ට දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් මාර්ගයක් සැලසෙන ලෙස නිතරම ඉල්ලන බවට තමන් පුත්‍රයාණන්ගේ ශුභාරංචියෙහි මාගේ ආත්මයෙන් මා විසින් සේවය කරන දෙවියන් වහන්සේ මට සාක්ෂිය. මක් නිසාද නුඹලා ස්ථිරවන හැටියට නුඹලාට යම් කිසි ආත්මික දීමනාවක් එන ලෙස නුඹලා දක්නට ආශාවෙමි. මෙස කියන්නේ නුඹලාගෙත් මාගෙත් අන්‍යොන්‍ය ඇදහිල්ල කරන කොටගෙන නුඹලා සමඟ මටත් සැනසිල්ල ලැබෙන පිණිස. සහෝදරයනි, වෙන අන්‍ය ජාතීන් අතරෙහි මෙන්නන් නුඹලා අතරෙහිද මට යම් ඵලයක් ලැබෙන පිණිස මම නුඹලා වෙතට එන්ට නොයෙක් වර අභිප්‍රාය කළ බවත් මේ වනතෙක්ම වලකනු ලැබූ බවත් නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. මම ග්‍රීකරුන් හා මිලේච්ඡන් ගානවන්තයන් හා අඩ්ඩානයන්ටත් නයකාරයෙන්ක සිටිමි. එසේ රෝමයෙහි සිටින්නා වූ නුඹලාටත් මට පුළුවන් ප්‍රමාණයට ශුභාරංචිය දේශනා කරන්ට මම සෑදී සිටිමි. මක් නිසාද මම ශුභාරංචිය ගැන ලජ්ජ නොවෙමි අදහන්නා වූ සියල්ලන්ටම. එනම් පළමු කොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද ගැලවීම පිණිස ඒ දෙවියන් වහන්සේගේ බලයව තිබෙන නිසාය. කුමකින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේයයි ලියා තිබෙන ලෙස ඇදහීමෙන් පැමිණෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහීම පිණිස එහි එළිදරව් වී තිබේ. මක්
නිසාද සත්‍යය අධර්මිෂ්ඨකමින් වළක්වන්නා වූ මනුෂ්‍යයන්ගේ සියලු අභක්තියට ඩොඩඩ අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන් වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව් වී තිබේ. මක් නිසාද දෙවියන් වහන්සේ ගැන දැනගන්ට පුළුවන් දේ ඔවුන් දුල ප්‍රකාශව තිබේ. කුමක්කෙයින්ද දෙවියන් වහන්සේ එය ඔවුන්ට ප්‍රකාශ කළසේක. මක් නිසාද ලෝකය මැවූ තැන්ට පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලික බලය හා දෙවිකම මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනී යන්නේ. බැවින් ඔවුහු නිරුත්තරව සිටිති. මක් නිසාද ඔහු දෙවියන් වහන්සේ ඇඳිනගන තුන් වහන්සේට දෙවියන් වහන්සේ මෙන් ගෞරවයවත් ස්තුතිවත්න කොට තමුන්ගේ විතර්කවලින් නිරර්කක බවට පැමුණු නොයවුන්ගේ අපවාරාණ සිද්ධ අඳුරුවිය. දුමුම පර්රාවන්තයෝ යයි කියමින් ඔවුවන් මානයෝව ජරාවට නොපැමිණෙන්නා වූ දෙවියන් වහන්සේගේ මහිමයි ජරාවට පැමිණෙන්නා වූ මනුෂ්‍යයාගේද පක්ෂින් හා සිවුපාවුන්ගේද බඩගායන ජාතින්ගේද රූපවලට සමාන වෙන ලෙස මාරු කළෝය. එබැවින් ඔවුන් තම තමුන්ගේ සිත්වල තරුස්නා කරන කොටගෙන තමුන්ගේ ශරීරවලට අවමාන කරගන්න හැටියට දෙවියන් වහන්සේ ඔවුන් අපවිත්‍රකමට පාවාදුන්සේ. එසේ කළේ ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍යය බොරුවකට මාරු කර මැවුම් කාරයණන් වහන්සේට නොව මැවිල්ලට නමස්කාරකමින් මේ කළ නිසාය උන්වහන්සේ සදා කල්ලීම ප්‍රශංසනීයව සිටින සේකාමෙන්. ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් නීච තෘෂ්ණාවලට බාරදුන්සේ ඔවුන්ගේ ස්ත්‍රී ස්වාභාවික ව්‍යවහාරය සවාවට විරුද්ධ වූ ව්‍යවහාරයට වෙනස් කළෝය. එසේම පුරුෂයෝද ස්ත්‍රිය සම්බන්ධ ස්වාභාවික ව්‍යවහාරය ඔවුන් ඔවුන් කෙරෙහි රාගයෙන් මත්ත පුරුෂය පුරුෂාන් සමඟ අශෝවෙන දේ කරමින් තමුන්ගේ වරදවලට සුදුසු පල තමුන් තුළම ලැබුවෝය. තවද ඔවුන් දෙවියන් වහන්සේ දැනගන්ට අකමැතිව සිටි බැවින් නුසුදුසු දේ කරන පිණිස දෙවියන් වහන්සේ උන් ජඩ සිතකට පාවාදුන්සේක. ඔහු වනාහි සියලු අධර්මිෂ්ඨකමින්ද දුෂ්ටකමින්ද ලෝභකමින්ද නපුරුකමින්ද පූරව ඊර්ෂ්‍යාවෙන්ද මිනීමැරීමෙන්ද ඩබරයෙන්ද වංචාවෙන්ද ක්‍රෝධයෙන්ද පිරී සිටියෝය. ඔහු කනට කොඳුරන්නෝව කේලම් කියන්නෝව දෙවියන් වහන්සේට පිළිකුළුවෝව නින්දා කරන්නෝව උඩගුවූවව පාරට්ටු කරගන්නෝව නපුරු දේවල් උපදවන්නෝව මව්පියන්ට අකීකරුවෝව අද්දානයෝව ගිවිසුම් කඩ කරන්නෝව ජම්ම ස්නේහය නැත්තෝව දයා නැත්තෝව සිටියෝය. මෙබදු දේ කරන්නෝ මරණයට සුදුස්සෝය යන දෙවියන් වහන්සේගේ නියෝගය ඔවුහු දැනගනත් ඒ දේ කරති එපමණක් නොව ඒ දේ කරන්නන් සමන එකද වෙති.